ආයුර්වේද ෂැම්පු එකක් කියලා කියන්නෙම අපේ කොණ්ඩේ වවන්න පුළුවන්. ඒ වගේම ඉස්සුරි නැති කරන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අවුල් වෙන ස්වභාවය නැති කරන්න පුළුවන් මැජික් එකක්. ඉතින් ඔන්න ඔයාට ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න පුළුවන් දෙයක් තමයි අද මම ඔයත් එක්ක මේ ෂෙයා කරන්නේ. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක. සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හරිම ආදරෙන් ඔයාට ප්‍රාර්ථනා කරන ගමන්ම ඔන්න අදත් මගේ channel එකට ආව හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් වෙනස් තැනක ඉඳලා මම අද වීඩියෝ එක ගේන්න හේතුව තමයි අද මම වීඩියෝ එකක් කරන්න හිටියේ නෑ. හැබැයි මං හිතුවා මේ ට්‍රීට්මන්ට් එක ඔයත් එක්ක මම ෂෙයා කරගන්න ඕනේ කියලා. ගොඩක් දෙනෙක් මගෙන් ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි WhatsApp එක හරහා ඒ වගේම තමයි comment section එකේ අහන දෙයක් තමයි මොන දේ කරත් මේ කොණ්ඩේ තියෙන වියලි ගතිය යවන්න බෑ. ඒ කියන්නේ oil treatments කරනවා ඒ වගේම තමයි serum treatments කරනවා. හැබැයි අපේ කොණ්ඩේ හැම වෙලෙම frizzy වෙනවා ගැට ගහනවා කියන එක. ඉතින් ඔයාලා දන්නවද ඔයා කඩේ තියෙන කෙමිකල් ෂැම්පු පාවිච්චි කරන එක තමයි මේකට ප්‍රධානම හේතුව. මොකද ඒ වගේ තියෙන සල්ෆේට් නිසා ඔයාගේ හිස් කබල වේලෙන්න බලනවා. ඉතින් මේක නිසා ඔයාගේ කොණ්ඩේ ගැලවෙනවා. ඒ වගේම තමයි ඉස්සෝරි කවදාකවත් මාඩු කරගන්න බෑ. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ ඉක්මනින්ම වේලෙනවා. නෑව ගමන් හොඳ අර වොලියුම් එකක් තියෙනවා වගේ කොණ්ඩේ පෙනුනට මේ ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා කොණ්ඩේ හොඳට වේලුනාම. ඉතින් ඒකට හොඳ විසඳුමක් විදිහට මම අද ඔයාලට කියලා දෙන්නේ අම්ලා ෂැම්පු එකක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියන එක. ඉතින් මගේ කොණ්ඩේට මම පාවිච්චි කරන්නේ Beauty For You එකේ අම්ලා ෂැම්පු එක. ඉතින් මේක මම ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් 3කින් හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකේ ෂෙයා කරගන්නේ. ඉතින් එහෙම හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒක ඔයාලට මගෙන් ගන්න පුළුවන් කියලාත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න නැතුව නම් ඔයා මගේ videos බලන්නේ මගේ channel එක subscribe කරන්න කියලාත් මම හරිම ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. ඉතින් අද චුට්ටක් sounds මදි ඇති ඒක නිසා මම ආදරෙන් ඉල්ලන ඔයාගෙන් ටිකක් volume එක වැඩි කරලා මගේ අද වීඩියෝ එක බලන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එක. ඉතින් අද මම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරලා ඉන්න වෙලාවේ තමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ගොඩාක් හොඳට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කොහොමද කරගන්නේ? ඒ වගේම තමයි නිල සම්බාහණයෙන් කොහොමද ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරගන්නේ? ඒ වගේම තමයි හොඳ නැචරල් හෙයාර් ඔයිල් එකක් හදාගන්නේ කොහොමද? ඉතින් ඔය වගේ ගොඩාක් වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. ඉතින් ඒවා බලලා ඔයාට ගැළපෙන ඔයිල් එක හදාගෙන ඊට පස්සේ මේ ෂැම්පූ එකත් හදාගෙන භාවිතා කරන්න. පළවෙනි පාවිච්චියේ ඉඳලම ඔයාලට අනිවාර්යයෙන්ම 100%ක්ම ප්‍රතිඵල තියෙනවා. ඔයා වෙනදා නාපුවාම කොණ්ඩේ නිකන් ඇවිස්සලා තියෙනවා නම් ඒ ගතිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නනම් දැන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාට ඕන වෙන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය තුන. ඉතින් මේ ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයකින් තමයි මම මේ ෂැම්පු එක හදන විදිය කියලා දෙන්නේ. ඉතින් ෂැම්පු එකක් හර්බල් ෂැම්පු එකක් හදනකොට මීට වඩා ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයක් අපි භාවිතා කරනවා. හැබැයි ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් සාමාන්‍ය මිලකට හදාගන්න පුළුවන් දේවල් වලින් තමයි අද මම මේක කියලා දෙන්නේ. ඉස්සරලාම අපිට ඕන වෙනවා පෙනල ගෙඩි. ඉතින් මේවා තමයි පෙනල ගෙඩි කියලා කියන්නේ. ඉතින් මේ පෙනල ගෙඩි සිංහල බෙහෙත් බඩු කඩවල වල ඔයාලට ඕන තරම් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට මේක දැන් මම මෙතනදී අරන් තියෙන්නේ ග්‍රෑම් 50ක වගේ ප්‍රමාණයක්. හැබැයි ඔයාලට මේවල ප්‍රමාණය අනුව ඒ කියන්නේ මේකේ සයිස් එක අනුව ඔයාලට මීට වඩා 50කට ග්‍රෑම් 50කට මීට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේවා ඕනම ෂොප් වල තියෙනවා මේ පෙනල ගෙඩි කියලා කියන්නේ ආයුර්වේදයේ එන හොඳම හොඳ අපගේ හිස කෙස් සේදුම් කාරකයක්. ඒ වගේම තමයි අතීතයේදී මේවා ඇඟේ සබන් ගන්න පවා මේවා පාවිච්චි කරලා තියෙනවා සබන් වෙනුවට. ඉතින් මේකෙන් කිසිම අහිතකර ප්‍රතිඵලයක් ඔයාට එන්නේ නැහැ. ඉතින් ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි නෙල්ලි කුඩු. ඉතින් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් නෙල්ලි කුඩු කියන එක ගැන මේ වෙනකොට දන්නවා. ඉතින් නෙල්ලි කුඩු කියලා කියන්නේ මේ බෙහෙත් නෙල්ලි පවුඩර් එක. ඉතින් බෙහෙත් නෙල්ලි වියලලා පවුඩර් කරපු එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ෆයින් පවුඩර් එකම සිංහල බෙහෙත් බඩු කඩවල් වලින් ගන්න පුළුවන්. මේවත් සාමාන්‍ය රුපියල් 200ක් 250ක් වගේ ඊට වඩා ඒ වගේ තමයි උපරිම මිල වෙන්නේ. ඊට වඩා අඩු වෙන්න පුළුවන් මිල. ඉතින් හැමෝටම එක එක ෂොප් වල එක එක ගණන් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම පොදු මිලක් ඔයාලට කිව්වේ. ඒ මම කිව්වාට ග්‍රෑම් 100ක ප්‍රමාණයක මිල. ඉතින් මෙතනදී මම අරන් තියෙන්නේ ග්‍රෑම් 25ක් වගේ. ඒ වගේම තමයි ඊළඟට තියෙනවා කළුදුරු. ඉතින් කළුදුරු කියලා කියන්නේ බ්ලැක් සීඩ්ස්. ඉතින් මේවත් ඕනම සිංහල බෙහෙත් බඩු කඩේක තියෙනවා. ඉතින් මෙතනදී මම බ්ලැක් සීඩ්ස් වලිනුත් ග්‍රෑම් 20ක වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඉතින් මේකට ඔයාලට තව කැමති නම් කරාඹු නැටි එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි බුලත් කොළ එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේකට වදමල් ඒ වගේ දේවල් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ෂැම්පු එක හදන්නේ කියලා.
ඉතින් මේවා මම කියන්නේ කළුදුරු නම් හොඳින් හොදපු එකම ඔයාලට ගන්න පුළුවන් සිංහල බේත් බඩු කඩවල් වලින් ඔය කවලන් තියෙන, වැලි තියෙන ඒ දේවල් ගන්න එපා. පිරිසිදු එකම ගන්න. ඉතින් හැම නිෂ්පාදනයකම හොඳම එක ඔයාලා මිලදී ගන්න. එතකොට තමයි ඔයාලට හොඳම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන මෙන්න මේ වගේ භාජනයකට දාගත්තා. ඉතින් මේක දාගෙන අපි මේකට දැන් වතුර දාලා හොඳින් මේක තඹ ගන්න ඕනේ. ඉතින් වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් මම මේක ඔයාලට පෙන්නන්නේ දවස් 2කට 3කට වගේ හදාගන්න ප්‍රමාණයක් තමයි පෙන්නන්නේ. ඒක නිසා ඔයාලට මේකට පුළුවන් වතුර සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක වගේ ප්‍රමාණයක් එකතු කරන්න. ඉතින් ඔන්න වතුර දාලා හොඳින් මේක කවලම් කරගෙන ඔයාලට තියෙන්නේ හොඳට මේක කියන්නේ වතුර එක පැහෙන තුරු හොඳින් මේක තඹ ගන්න ඕනේ. තඹ ගත්තට පස්සේ මම පෙන්නන්නම් කොහොමද කියලා. සාමාන්‍යයෙන් තඹ ගන්න ඔයාලට විනාඩි 10ක 15ක වගේ කාලයක් තඹ ගත්තම හරි. ඔන්න විනාඩි 7කට පස්සේ තමයි ඔයාලට පේනවා මේක හොඳින් පැහෙනවා දැන්. ඉතින් ඊළඟට අපි බලමු මේක තව ටිකක් සාමාන්‍ය විනාඩි 10ක් 15ක වගේ කාලයක්වත් මේක මේ විදිහට පැහෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි මේ පෙනල ගෙඩි හොඳින් තැම්බෙන්නේ. මේ තියෙන්නේ මම ඕන ලිප ඕෆ් කරලා සාමාන්‍යයෙන් විනාඩි 15කට පස්සේ ලිප ඕෆ් කරලා විනාඩියක් විතර ලිපත් ඕෆ් කරලා තියලා තමයි ඔයාලට මේ පෙන්වන්නේ. එතකොට මේකේ පෙන හොඳට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව ටිකක් අපි පෙන ගන්න මේක හොඳින් පෙරා ගන්න ඕනේ. ඒකට චීස් ක්ලෝත් එකක්. ඒ වගේම තමයි එහෙම නැත්නම් ඔයා පෙරන පොඩි මැෂින් තියෙනවා. ඉතින් ඒවා මං හිතනවා ගෙදර ඔයාලා ගාව නැතුව ඇති කියලා. ඉතින් එහෙම කෙනෙකුට මේක රෙද්දකින් තුනී රෙද්දකින් මේක පෙරා ගන්න පුළුවන්. ඉතින් මං ඔයාලට ඒ කරන විදිහටම මේක පෙරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් අර කෑලි නැති වෙන්න අපි මේක හොඳින් පෙරා ගන්න ඕනේ. ඉතින් අපි බලමු මේක පෙරා ගත්තම කොහොමද කියලා. ඉතින් මේකේ අර කුඩු වර්ගයේ වගේම තමයි කළුදුරු එක එන්නේ නැති වෙන මේ විදිහට හොඳින් පෙරා ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගොඩාක් හොඳට තියෙනවා. ඉතින් කඩේ තියෙන කිමිකල් ෂැම්පූ එකක් යූස් කරන එක හැමදාම යූස් කරන්න හොඳ නැහැ කියන එක බොහෝ දෙනෙක් කියන දෙයක් නෑ. හැබැයි හර්බල් ෂැම්පූ එකකින් නම් එහෙම ඔයාලට කිසිම අහිතකර ප්‍රතිඵලයක් එන්නේ නැහැ. මොකද කොණ්ඩේ දවසින් දවස පෝෂණය වෙලා ඔයාලට ගොඩාක් හොඳ ඝනකම් කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේකේ පෙනවල තියෙන නැවුම් බව. ඒ වගේම තමයි අර අපේ අත්වලට කිසිම අහිතකර තත්වයක් නැහැ. ඉතින් කරාමුණට එහෙම මේකට එකතු කරොත් ඔයාලට හොඳ සුවඳක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෝස්මෙරි ඔයිල් ටිකක් උනත් එකතු කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මම අද ගිහින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක්.